ආයිබෝවන් හැමෝටම. ඉතින් අපි බෑග් එකක් පාවිච්චි කරද්දී අපිට එන ප්‍රශ්නයක් තමයි මේ ටික කාලයක් අපි මේ බෑග් එක පාවිච්චි කරන් යනකොට මේ සිපර් එක වැහෙන්නේ නැති වෙන එක. ඉතින් මේ බෑග් එක තව කාලයක් පාවිච්චි කරන්න හැකියාවක් තියෙද්දිම අපිට මේ බෑග් එක අයින් කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපිට මේ බෑග් එක හදාගන්න පුළුවන්ද? ඇත්තට මේක හදාගන්න පුළුවන් ආය කාලයක් පාවිච්චි කරන්න. අපි ටික කාලයක් මේ බෑග් එක පාවිච්චි කරනකොට මේ දාර ඇතුලේ අපි දන්නේම නැතුව ෂිප් එක ඇරෙද්දි වැහෙද්දි මේක ඇතුලේ නූල් ඇදෙනවා. එතකොට තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. මේ පෙන්නන මේ රෙද්දෙන් තමයි මේ නූල ඇදෙන්නේ. එහෙම නූල් ඇදුනහම තමයි මේක මේ දාරයකට දාරයක් සම්බන්ධ වෙන්නේ නැතුව ගිහින් ඒ සිපර් එක වහපුවාම වැහෙන්නේ නැතුව යන්නේ. ඉතින් අපිට මේක හදාගන්න පුළුවන් සරල විදිහකට මම අද කියලා දෙන්නම් ඔයාලට ඒ සරල විදිහ මොකක්ද කියලා. ඉතින් වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා channel එකට එකතු වෙන්න. ඉතින් අපිට මේක කරන්න ඕනි වෙන්නේ අඬුවක් ඕනි වෙනවා, ආයි ලයිටරයක් ඕනි වෙනවා. ඉතින් මේ දෙක විතරයි අපිට මේ වැඩේ කරගන්න ඕනි වෙන්නේ. මම කියලා දෙන්නම් කොහොමද මේ ස්ටෙප් බයි ස්ටෙප් වලට මේක හදාගන්න විදිහ. අපිට මුලින්ම ඕනේ ලයිටරේ. ඉතින් මේ ලයිටරේ හරි වල ඉටිපන්දමක් හරි ගන්න පුළුවන්. මුලින්ම ඉටිපන්දමක් ගන්නවා නම් ඔයාලා දැල්ල අඩුවෙන් පාවිච්චි කරන්න වගේ බලා ගන්න. ලයිටරේ නම් දැල්ල කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඉතින් මම ලයිටරේ උඩින් දැල්ල අඩු කරගෙන මේ විදිහට සිපර් එකේ මේ දාර තියෙනවනේ. මම කියන්නේ මේකේ දාරවල නූල් ඇදෙනවා කියලා මේ නූල් වල පුච්ච ගන්න ඕනේ. මේ විදිහට ඔයාලා දාරවලට මේ විදිහට ලයිටරේ අල්ලගෙන යන්න. එතකොට ඒක ඇතුලේ තියෙන නූල් සම්පූර්ණයෙන්ම පිච්චිලා යනවා. ඉතින් මතක ඇතුව ඔයාලා මේ දෙයක් කරන්න ඕනේ. දැල්ල ගොඩාක් වෙලා මේ සිපර් එකේ දාරවට අල්ලන් ඉන්න බෑ. මොකද උණු වෙන්න පුළුවන්. ඒ නිසා ඒක පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මේ විදිහට සරලව මේ විදිහට අල්ලගෙන යන්න ඉක්මනට නූල කියන දේ පිච්චෙන හින්දා මේක අපිට ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලා සිපර් එක වටේට මේ විදිහට පුච්ච ගන්න ඕනේ. ඔයාලට එතකොට පුළුවන් අහපව ටික කාලයක් මේ බෑග් එක අහපව පාවිච්චි කරන්න ගන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලා මේ විදිහට මේ බෑග් එකේ සිපර් දෙකම පුච්ච ගන්න ඕනේ. හරියට පස්සේ පළු දෙකම පුච්ච ගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ ඔයාලට මේ අඬුව අරගෙන ඔයාලා මම පෙන්න විදිහටම කරගන්න නැත්නම් මොකද සිපර් එක ඇද වෙලා ආයෙත් වෙන සිපර් එකක් දාගන්න වෙනවා ඔයාලට. ඒ නිසා ඔයාලට පුළුවන් නම් මම පෙන්න විදිහටම කරගන්න. පොලිම මේ විදිහට දාලා අඬුව ඔයාලා මේ විදිහට දෙපැත්තෙන් තද කරගන්න. දෙපැත්තෙම තද කරගන්න. ඕනට වඩා තද කරගන්නත් එපා. එතකොට සිපර් එකට බර වැටෙනවා ගොඩක්. එහෙම වුණාමත් සිපර් එක අමරට වගේ යන්නේ. ඒතකොට සිපර් එක වැහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලගේ අතේ ගානට වලට දැනෙන ගානට ඔයාලා මේ විදිහට තද කරගන්න. ඉතින් මේ විදිහට තද කරගත්තම ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට සිපර් එක තිබ්බා වගේ හොඳට වැයෙනවා. ඉතින් කිසිම ආපහු ගැලවඩවත් ගැලවෙන්නේ නැහැ. මේ විදිහට හොඳට සිපර් එක වහා ගන්න පුළුවන් කියාවක් තියෙනවා. ඉතින් මේ විදිහ ඕනම සිපර් එකකට භාවිත කරන්න පුළුවන් මේ ක්‍රමය. ඉතින් ඔයාලත් මේ විදිහ කරලා බලන්න. කමෙන්ට් එකක් දාන්න. ලයික් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න සබ්ස්ක්‍රයිබ් කරලා channel එකට එකතු වෙන්න. ඉතින් වෙන කෙනෙක්ටත් බලන්න ෂෙයා ගන්න වීඩියෝ එක. එහෙනම් ආයෙ වීඩියෝ එකක් හමු වෙනවා.